අපේ මේ වීඩියෝ බලන ඔයාලට ගොඩාක් ස්තුතියි. අපේ වීඩියෝ බලලා අපේ channel එක subscribe කරලා තියාගන්න. රාණියාරගේ ගමේ තියෙන වලව්වක මෙහෙකාරකම් කරලා තමයි ජීවත් වෙන්නේ. ඇයට දුවලා දෙන්නෙක් ඉන්නවා. රාණිගේ මිනිස්සයා නැති වුණාට පස්සේ එයා වලව්වේ වැඩට ගිහින් තමයි ඇගේ දරුවන් දෙන්නව ජීවත් කරේ. සුභා කියන්නේ ඇගේ ලොකු දුවයි. ඇය ඉතා ප්‍රියමනාප පෙනුමක් ඇති තරුණ කෙල්ලෙකි. ඇය අම්මා වැඩට ගිහින් එනකම් නංගිවත් බලාගෙන ගෙදර වැඩ කරගෙන ඉන්නවා. ඔය අතරේ රාණි උදේම නැගිටලා උදේ කෑම දරුවන්ට ලෑස්ති කරලා වලව්වට යනවා. වලව්වේ ලොකු හාමුටත් ලොකු නෝනටත් බේබි මහත්තයටත් ඒ ලෑස්ති කරලා කාමරවලට ගිහින් දීලා තමයි ඇගේ දවසේ වැඩ පටන් ගන්නෙ. දිනක් ලොකු හාමු රාණිට කතා කරලා අහනවා මේ වැඩ උඹට අමාරුද කියලා. අනේ නෑ ලොකු හාමු. හා එහෙනම් කමක් නෑ. ගිහින් දවල්ට කෑම ලෑස්ති කරන්න. අද ලොකු නෝන නම් ගෙදර නැහැ. ලොකු බේබිත් එක්ක නුවර යන්න ලෑස්ති වෙනවා. මට විතරක් කෑම හදන්න. හා හොඳමයි ලොකු හාමු. ලොකු නෝනයි බේබි මහත්තයයි නුවර යන්න පිටත් වුණා. රාණි හරිම සුවඳට කෑම හදන ගමන් කුස්සියේ ඉන්න අතරේ ලොකු හාමු රාණිට කතා කරනවා. රාණි ඉක්මනට වරෙන්. ඇයි හාමු? ලොකු හාමු බිම වැටි කෙඳිරි ගාමින් සිටියා. බලන් ඉන්නේ නැතුව මාව නැගිට්ටපා. රාණි ලොකු හාමුගේ බඳ වටා අත යවමින් ඔහු නැගිට්ටුවා. ලොකු හාමුද ඇගේ ඇඟට බර වී අමාරුවෙන් නැගිට්ටා. මෙතනින් වාඩි වෙන්න හාමු. රාණි මගේ කොන්ද රිදෙනවා. මොනවා හරි ටිකක් ගාපන්කෝ. රාණි හනික තෙල් බෝතලයක් ගෙන ඒකෙන් තම අතට තෙල් ටිකක් දමා හාමුගේ කොන්ද ඇතුළයි. දැන් සනීපයක් දැනෙනවද හාමු? ඔව් අමුතු සනීපයක් දැනෙනවා බං කෙල්ලේ. එහෙම කියලා ලොකු හාමු රාණිව ඇදලා අරගෙන ඔහුගේ ඇඳ ළඟින් වාඩි කරව ගත්තා. අනේ ලොකු හාමු මොකද මේ? බය වෙන්න එපා කිල්ලේ. අද ගෙදර කවුරුවත් නැහැ. උඹයි මමයි විතරයි ඉන්නේ. එහෙම කියලා රාණිව තුරුල් කරගත්තා. මගේ ළඟට වරෙන්. උඹටත් මිනිහ නැති වුණාම කාගෙන්වත් සැපක් ලැබුණ නැතුව ඇති නේද? අනේ හාමු මට දැන් මොන සැපද? මගේ කෙල්ලෝ දෙන්න විතරයි මට ඕනි. බය වෙන්න එපා. මම ඔබට ඕන උදව්වක් කරන්න. ලොකු නෝනට හොරෙන් මාත් එක්ක මෙහෙම ඉඳපන් කෙල්ලේ. ලොකු හාමු රාණිගේ හැට්ටියේ කටු ටික ගලවලා හැට්ටිය පැත්තකට විසිකලා. ලස්සන එකක් බං ඔබට තියෙන්නේ. ඇයි මේව මෙච්චර ලස්සන? මට චුට්ටක් දියන්කෝ. ලොකු හාමු ඇගේ තන පුඩු අත් දෙකින්ම මිරිකුවා. මම මේකේ රස ටිකක් බලන්නම්. ලොකු හාමු රාණිගේ තන පුඩු දෝතින්ගෙන එයට හාදුවක් දී කටේ දමා උරන්න පටන් ගත්තා. රාණිට හෙමින් කෙන්ත්‍රි ගෑවෙනවා. රාණි ලොකු හාමුගේ ඔළුව ඇගේ ඇඟිලි තුඩු වලින් පිරිමදිමින් සිටියා. උඹත් කැමති නේද මේවට? මට කියපන් කෙල්ලේ. රාණි hina වෙලා ඔළුව වෙනවා. ලොකු හාමු රාණිව වඩාගෙන ලොකු හාමුගේ ඇඳ මත හාන්සි කරවා ගත්තා. රාණිගේ දෙතොල් වල රස බැලුවා. රාණිගේ කිඳිරිලි හඬ කෙමින් වැඩි වුණා. ලොකු හාමු රාණිගේ මුළු ඇඟම සිපගත්තා. රාණි හරි ආදරෙන් ඊ උණුසුම විඳගත්තා. ඔන්න කෙල්ලේ මම උඹව සතුටු කරන්න යන්නේ. එහෙම කියලා රාණිගේ ඇඟ මත තෙරපි ඉතා වේගයෙන් හති අරමින් දෙදෙනාගම හැංගීම් පිට කරා. දැන් ඇඳුම ඇඳගනි. රාණිගේ මුළු ඇඟම රතු පාටයි. රාණි ලැජ්ජාවෙන් කාමරයෙන් පිට වෙලා ගියා. ආයෙත් එන්න අමතක කරන්න එපා කෙල්ලේ. රාණි හිස වනා සිනාසී කාමරයෙන් එළියට ගියා. ලොකු හාමු සහ රාණි ලොකු නෝන නැති හැම වෙලාවක ඔවුන්ගේ හැඟීම් බෙදා ගන්න අමතක කළේ නැහැ. රාණිද හාමුගේ පාස විඳ ගැනීමට දින ගැන බලා සිටියේ හරිම ආදරණීය හැඟීමකින්. අපේ මේ වීඩියෝ බලන ඔයාලට ගොඩාක් ස්තුතියි. අපේ වීඩියෝ බලලා අපේ channel එක subscribe කරලා තියාගන්න.